ආයුබෝවන්. ඉතින් කොහොමද? මට හිතුණා වීඩියෝවක් කරන්න නිව්සීලන්ඩ් වල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නව නම් කවුරු හරි ඒ අයට ප්‍රයෝජනවත් වෙන දෙයක් ගේන්න. දැන් මෙහෙම ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට ඕගොල්ලෝ එකම CV එකද යවන්නේ හැම තැනටම? නෑ, ඒක වැරදි. එක ජොබ් වලට ගැලපෙන විදිහට තමයි CV එක හදන්න ඕනේ. ඉතින් ඒක ටිකක් කරදරකාරී වැඩක්. ඉතින් අපි බලමු කොහොමද මේක ලේසියෙන් කරන්න කියලා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් මම ඒක කියලා දෙන්නම්. එහෙනම් වීඩියෝ ඉවර වෙනකම් රැඳී සිටින්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. දැන් මෙතන මම මේ ඉන්නේ LinkedIn වෙබ්සයිට් එකේ. දැන් මම මේකේ ජොබ් එකක් තෝරගන්න යන්නේ. ජොබ්ස්. එතකොට මම මෙතන නිව්සීලන්ඩ් කියලා මෙතන තියෙනවා. මම දානවා මෙතන මේ මගේ සර්ච් එකක් තියෙනවා කලින් ස්පෙෂල් এডুকেෂන්. දැන් බලමු ජොබ් එකක්. ස්පෙෂල් এডুকেෂන්. හරි, අපි බලමු මෙන්න මේක. Learning and Development Advisor. දැන් මේකේ තියෙනවා Key Responsibilities කියලා section එකක්. මේ ටික තමයි Key Responsibilities. ඊළඟට තියෙනවා About You කියලා section එකක්. මොනවද මට ඕන කරන skills කියලා. ඊළඟට මෙතනත් තියෙනවා skills. දැන් මම කරන්නේ මම යනවා දැන් ChatGPT එකට. දැන් මම කියනවා ChatGPT එකට මම කියනවා මට CV එකට ඕන කරන details මෙන්න මේ job එකට ඕන කරන skills වල විදියට හදලා දෙන්න කියලා. Create a CV to suit the skills for the following job as I learning and development advisor. I have following qualifications. දැන් මට ආවා professional profile එක. එතකොට key skills set එක, professional experience මේක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් නේ.
ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි යනවා Canva resume. දැන් මට මෙතන තියෙනවා මට ඕන කරන ටෙම්ප්ලේට් එක මට හොයාගන්න පුළුවන්. ඉතින් Canva එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා resume.io. ඒකට ගියාමත් මේ වගේ තියෙනවා resume. මේක lazy Canva එකට වඩා. ඉතින් මේකේ අපි හිතමු use this template කියලා මේක අරගත්තොත් skip not now. My free limit is over anyway. මේ එක වෙබ්සයිට් එකක්. ඉතින් මේකට ගිහිල්ලා පුළුවන් resume build කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕන credit card details ඉල්ලනවා ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ 7 day free trial කියලා දෙන්නේ. මේ free trial එක ඉවර වෙනකොට credit card එකෙන් ඊට පස්සේ charge කරනවා. ඒක නැති කරන්න කොහොමද කරන්න ඕනේ? ඔයගොල්ලෝ අද දැන් පටන් ගන්න ඕන resume එක සම්පූර්ණ කරලා ඔක්කොම කරලා ඉක්මන් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. දවස් 7 වෙනකල් ඊට පස්සේ කැන්සල් කරන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කැන්සල් කරන්න අමතක කරන්න එපා. එතකොට ගෙවීමක් කරන්න වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ වගේ වෙබ්සයිට් වල තියෙන ඩවුන් සයිඩ් එක තමයි යන්නේ එක. අපි මිනිස්සු වශයෙන් බිසි වුණාම අපි ගොඩක් අමතක වෙනවා කියන එක මේගොල්ලෝ ප්‍රයෝජනයට ගන්නවා. එහෙම අරගෙන වෙන වෙබ්සයිට් එකකින් ඒක resume now කියන එක කරන්න යන්න එපා. මට $40 ගාණක් ගෙවන්න උනා මේ කැන්සල් කරන්න අමතක වෙලා. ඉතින් ඒක තමයි resume එක build කරන lazy විදිය. ඊළඟට යමු වෙන ජොබ් එකක් බලන්න. Seek වෙබ්සයිට් එක. මේක ඔයගලන්ට දැනගන්න ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. seek.co.nz. මම මේකෙන් තෝරගන්නවා. දැන් මේ වීඩියෝ එක බලන වෙතිනේ නර්සිං වලට කැමති අය, ටීචින් වලට කැමති අය, ඉන්ජිනියරින්, ඒ වගේ different fields වල කැමති අය අපි බලමු. අපි බලමු hospitality and tourism කියලා මොනවද තියෙන jobs කියලා. මේකේ තියෙනවා airlines, bar and beverage staff, chef and cooks, front office and guest services, gaming, housekeeping, kitchen and sandwich hands, management, reservations, tour guides, travel agents, different. So අපි බලමු chefs and cooks එතෙන්ට ගිහිල්ලා මම දානවා all New Zealand. say it automatically ගෙනවා. මේක තියෙනවා 232 jobs. example එකකට ගමු මේක head chef opportunity. ඉතින් මේ ඩීටේල්ස් දාලා අර විදියටම පුළුවන් ෂෙෆ් කෙනෙකුට apply කරන්න. හැබැයි මේකේ තියෙනවා you must have full working rights in New Zealand to apply for this role. ඉතින් overseas ඉන්න ඕගොල්ලන්ට මේකට apply කරන්න බෑ. මම මේ බලන්නේ overseas ඉන්න ඕගොල්ලන්ට කොහොමද CV එකක් හදනවා වගේම job එකක් හොයාගන්න කියලා. අපි බලමු health care එකේ ගොඩක් වෙලාවට එහෙම දෙනවා.
අපි හෙල්ත් කිය එකට ගිහිල්ල බලමු. මට පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා මේ ඕඩර් එක හොයාගන්න. හරි හෙල්ත් කෙයාර් ඇන්ඩ් මෙඩිකල්. දැන් අපි බලමු nursing aged care. Oops, I forgot to cancel the other one, so this one on ticket. So okay, let's do this one. Registered nurse. Permanent 40 hours per week. Great staff benefits such as paid wellness day off and your birthday off. මේ නිව්ලන්ඩ් කියන්නේ Auckland North Island. Let's see work rights. This one says, please note that identification and work eligibility is required with your application. ඒකත් overseas අයට හරියන එකක් නෙමෙයි වගේ පොඩක් ඉන්න. Yeah. ඉතින් මෙහෙමයි දැන් මේකෙන් මට මේ සෝරි මට හොයාගන්න බැහැ ඔයගලන්ට මේක තියෙන ඔක්කොම work right එක තියෙන්න ඕනේ. ඉතින් කොහොම හරි CV එක build කරන්න මෙන්න මේ details ඔයගලන්ට අර විදිහටම chat GPT එකට දාලා key responsibilities ටික copy කරලා qualifications ටික add කරලා about you මේ ටික කට සමාන මේක වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ ඉතින් ඒ විදිහට මං හිතනවා CV එකක් හදලා ඔයගලන්ට මේ හොඳ CV එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙනවා දැන් මං අර බැලුවනේ නර්සස්ලට කොහොමද ජොබ් එකක් හොයන්න කියලා. එතන මට හොයාගන්න බැරි වුණා. ඒ වුණාට මම ඊට පස්සේ Google කරාම internationally qualified nurses මොනවාද කොහොමද nurse කෙනෙක් වෙන්නේ කියන මෙන්න steps ටික තියෙනවා for all other internationally qualified nurses. ඒ කියන්නේ මෙතන කියනවානේ if you're a nurse with a current practicing certificate in Australia එතකොට ඒ ඇරුණම අනිත් රටවල් වල ඉන්න nurses ලාට මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. දැන් මේක කියවලා ඔයගලන්ට පුළුවන් step 1 step 2 මේ බලන්න. Welcome to Australia New Zealand online courses. All nurses must complete 2 free online courses introducing you to culturally safe nursing practice in New Zealand. හරිම ලේසියිනේ. So verify your documents. ඊළඟට විතර තියෙනවා registration costs 485 New Zealand dollars. මේකේ තියෙනවා ඔක්කොම විස්තර. ඉතින් ඒ අනුව රෙජිස්ටර් වුණාට පස්සේ අර මම කලින් කියපු වෙබ්සයිට් වල
වෙබ්සයිට් එක ගිහිල්ලා නර්සින් ජොබ් එකක් හොයාගන්න. ගොඩාක් නර්සින් ජොබ්ස් තියෙනවා. ඒක තමයි ඉතින් ඒක තමයි අද වීඩියෝව. ඉතින් ආයෙත් හමුවෙමු මේ වගේ වීඩියෝවකින්. කමෙන්ට් කරන්න කොහොමද මේක ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියන එක ගැන.